Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Sitija. කාලකන්නිය තාමනේදී නැගිටපුවම වැඩට යන්න. නාදප්පා මගේ ජීවිතේ හොඳම කඩේම පැන්නේ මම. මේ කඩේම පැනලා අවුරුදු 2ක් වෙනවා. ලෑස්ති වෙලා වැඩට යන්න. නේ අප්පා තවඩයක් කියලා නෙදිය ගන්නම්කෝ. අද උඹ යන්න ඕන වැඩට. ආරේ තවඩයක් කියලා තවඩයක් නෙදිය ගන්නම්කෝ. තරුණ වාස කියොතින් ආයේ ගන්න වෙන්නේ නෑ. කන්න බොන්න ඕනේ කාලේ දුක් විඳින්න බෑ. අද වගේම දවසක් තව දැන් ආයෙත් ඉන්නේ නෑ. අම්මේ මට නම් වැට්ට යන්න බෑ. මම නම් වැට්ට යන්නේ නෑ. තරුණ වාස යනවා වේගෙන් ගත්තා වී බැනට යන්න නෑ. කිරිදි වෙලා වට පස්සු වියා. අම්මා ගෙදර ඉද්දි කාලේ යනවා වේගෙන් ගත වෙලා. බඩට යද්දි විතර කැමේ වෙලාව යන්න තොලත වෙලා. ඔන්න ආවා කට්ටිය මේ කාල කන්නේ කැන්සිය. අම්මා දුන්නේ කණ්ඩ සල්ලි ගන්න ගිනි පෙට්ටිය. හොඳට ඉන්න ඕනේ කියලා ගෙදර ඉඳලා වැට්ට යද්දි පාප මිත්‍ර ආසරයෙන් එන්නේ බොණ්ඩ වීඩියෝ. අයිට කාලා හතට බුදි මං ඉස්සර මේ ආසරේට වැටුණ පස්සේ නිදිය ගත්තේ එලි වෙලා. මං ගෙදර ඉඳි ඥාති පිරිස ආදරේ කරා. කාගේ අස්වහද්ද දන්නේ නෑ මං කොල්ලෝ ආසරේ කරා. උඹලා ගෙදර හිටියෝ සමනලයි කොල්ලෝ දෙන්නේ තනතුර. සමාජයේ පිරිමි කමට ලැබෙන අනතුර. වයසලා ඇතුළා වෙද්දි කොල්ලෝ එලි බහින්නේ ඒකින්ද පිරිමි කමට තමයි ලෝකෙ ලොකුම කරදර. මං හැදිලා ඉන්න බැලුවා මුන් හැදෙන්න දෙන්නේ නෑ. අගෙදර හිටියෝ සමාජයට මුණ දෙන්න බෑ. මං ආතල් දාන කාටවත්ව පෙන්න ගන්නෙ නෑ. අම්මා චූටි පුතා හරිම නෝටි ඔයා දන්නේ නෑ. අම්මේ තරුණ වාස කියොතින් ආයේ ගන්න වෙන්නේ නෑ. කන්න බොන්න ඕනේ කාලේ දුක් විඳින්න බෑ. අද වගේම දවසක් තව දැන් ආයෙත් ඉන්නේ නෑ. අම්මේ මට නම් වැට්ට යන්න බෑ. මම නම් වැට්ට යන්නේ නෑ. තරුණ වාස කියොතින් ආයේ ගන්න වෙන්නේ නෑ. කන්න බොන්න ඕනේ කාලේ දුක් විඳින්න බෑ. අද වගේම දවසක් තව දැන් ආයෙත් ඉන්නේ නෑ. අම්මේ මට නම් වැට්ට යන්න බෑ. මම නම් වැට්ට යන්නේ නෑ. කවුද කියන්නේ වැරදි කරන්නේ යාළුවෝ. පාතු කරලා කුප්පුනේ පොවන්නේ බොලමේ ලදනුවෝ. මං ආන දෙයට උත්තරේ දියන් උඹට විශ්ස පැලනේ. තාම තනියෙන් තීරණේ කරන්න බැරි නම් බూరుවෝ. අම්මා ගෙදර කූඩුවයි කියන්නේ වෙනම තැන් දෙකක්. උඹලා කූඩුවේ නම් ජීවිතේ ගෙවන්නේ නෑනේ ෆන් එකක්. සල්ලි දින උන්ට ආතල් ගන්න දන්නේ නෑ. අපි ආතල් ගන්න කාටවත් පෙන්න ගන්නෙ නෑ. එල් නිකාම නෑනේ අකොල්ල බොඩි විනාට කෙල්. ලොදායක් ගානේ හිතක් දිමාර දුකයි නැන්. තාක්කා කියපු ඇයට ජාටු ගාලා බා රගණ්ඩ හැදුවේ නඩුව කරගහන්න. ගෙදිය ගත්තේ බල්ලෝ එක්ක නම් නැගිට්ටේ මැක්කෝ එක්ක. මැක්කෝ ලගින කම්ම හිටියේ කසන ආතල් ගන්න එක්ක. තරුණ වයසේ ගෙවන කාලේ කසන තන වගේ. මුලදි කසල පව් වුණාම පළු දායියන්ගේ. පිට ගත්තේ ආයුධය ගහන්නේ තාත්තා. කරාටි දන්නේ නෑ පලාත කිවර වැඳලා මම සමාව ගත්ත කියලා දෙන්නේ නෑ. ආයෙත් මෙහෙම වෙන්නේ නෑ. දාන විදිය දන්නේ ඉඳ දිය දෙරගන්නේ නෑ. තරුණ වාස කියොතින් ආයේ ගන්න වෙන්නේ නෑ. කන්න බොන්න ඕනේ කාලේ දුක් විඳින්න බෑ. අද වගේම දවසක් තව දැන් ආයෙත් ඉන්නේ නෑ. අම්මේ මට නම් වැට්ට යන්න බෑ. මම නම් වැට්ට යන්නේ නෑ. තරුණ වාස කියොතින් ආයේ ගන්න වෙන්නේ නෑ. කන්න බොන්න ඕනේ කාලේ